හොඳයි ඉදිරි දින කීපයේ කාලගුණ තත්ත්වයත් ඇති වූ තත්ත්වයත් පිළිබඳව කෙටියෙන් මම සඳහන් කරන්නම්. ඇත්තටම මම ඒක මුලින්ම කිව්වා. දැන් මේ ඇත්තටම මේ ගුණය අර සුලිකුණාටු දිවයින හරහා ගමන් කිරීමෙන් වුණ හානිය නෙවෙයි මෙතන බොහෝ දුරට උනේ මෙවර උනේ අර වෙනදාට වැඩිය වෙනස් වීමකට උනේ. මොකද පීඩන අවපාතයේ නිර්මාණය වුණේ නිරිතතික බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ. ඒතර නිරිතතික බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් නිර්මාණය වුණොත් වැසි තත්ත්වයේ ලොකු වර්ධනයක් පෙන්නුම් කරනවා. මොකද නිරිතතික බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලය ජල වාෂ්පයෙන් ගොඩාක් සම්තෘප්ත ප්‍රදේශයක්. ඉතින් ඒක මත සහ සුළං රටාවල නිර්මාණය වීම මත නිරිතදිග ප්‍රදේශයෙන් ඒ අඩු පීඩන පත්තේ නිර්මාණය වෙලා දිවයිනේ දකුණු දෙසින් ගමන් කරලා ගිනිකොන දෙසින් සහ උතුරට බරව තමයි ගමන් කරේ. ඉතින් මේ හේතුව මත මේ අඩු පීඩන තත්ත්වය සහ පීඩන අවපාතය කියන සහ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා මේක වර්ධනය වීම මත තමයි දිවයිනට විශාල වැසි ප්‍රමාණයක් ලැබුණේ. ඉතින් මේ තත්ත්වය මේ ආකාරයට ගමන් කරලා මේ දිවයිනේ ගිනිකොන දිසට බරව ගමන් කරලා ඉන්දියාව දෙසට ගමන් කරා. ඒතර සුලිකුණාටුවෙන් ඒ දින දෙකේදී ඇති වුණු වර්ෂාවට වැඩි වර්ෂාපතනයක් අර පීඩන අවපාතයේ හින්දා තමයි ලොකු වර්ෂාපතනයක් ඇති වුණේ. ඉතින් මේ තත්ත්වය මේ විදිහට යනකොට අපි බලමු ඉදිරි දින කීපේ කොයි වගේද වෙන්නේ කියන එක සම්බන්ධව. ඇත්තටම 4 වෙනි දිනේ 5 වෙනි දිනේ 4 වෙනි දිනින් පසු අය දිවයිනේ අන්තර් මෝසම් වැසි සක්‍රිය වීමක් එක්ක අපර භාගයේ උදේ කාලේ වහින්නේ බය වෙන්න එපා. අපර භාගයේ වැසි ඇතිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතන මේ වැසි තත්ත්වයේ 5 වෙනිදා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අපර භාගයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි 5-6 දින විශේෂයෙන්ම දිවයින පුරාම වගේ අපර භාගයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. ඒතර මේ ගැන අවධානය යොමු කරන්න ඒකයි මේ දැනුවත් වීම කරන්නේ. 6 වෙනි දින බොහෝ පළාත්වලට තරමක තද වැසි අපර භාගයේ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ 7-8 ඒ ආකාරයට වෙනවා. 8 වෙනි දින වෙනකොට දිවයිනේ ඊශාන දිග ප්‍රදේශයේ විශේෂයෙන් බලමු බස්නා දිවයිනේ ඊශාන දිග කොටසට වෙන්න නැගෙනහිර ඌව උතුරු මැද මධ්‍යම පළාත්වලට ටිකක් වැසි ඇතිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි දිවයිනේ මේ වැසි ප්‍රමාණය දිවයිනේ අනික් ප්‍රදේශවලටත් අපර භාගයේදී ව්‍යාප්ත වීමක් සිදු වෙනවා මෝසම් වැසිත් සමග. මේ ආකාරයට ඉදිරියට ගමන් කරනකොට 8 වෙනි දිනයත් මේ ආකාරයට යනවා 8 9 10න් පස්සේ නැවතත් දිවයිනේ ඊශාන දිග කොටසට වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒතර ඒක විශේෂයෙන්ම දිවයිනේ ඊශාන දිග ප්‍රදේශවල විශේෂයෙන් නැගෙනහිර ඌව උතුරු මැද වගේ පළාත්වලත් දිවයිනේ ඒ වගේම තමයි සවස් කාලවලට බස්නාහිර මධ්‍යම දකුණු වගේ පළාත්වලත් මේ වැසි තත්ත්වයේ ව්‍යාප්ත වීමක් අපේක්ෂා කරන්න වෙනවා. මොකද මේක අන්තර් මෝසම් සක්‍රිය වීමකුත් එක්කම දිවයිනේ ඊශාන දිග මෝසම් දිවයින හරහා ස්ථාපිත වීමක් කියන කරුණු දෙකම සිදු වෙන නිසා ඉතින් මේ ගැන අවධානය යොමු කරලා මොකද දැන් පස් ජලයෙන් ගොඩාක් සම්තෘප්ත වෙලා තියෙන ඒකින්ද ඒ අවදානම තවදුරටත් හිතට ගන්න අතරේ සැලකිලිමත්ව කටයුතු කිරීම තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. මේ අනවශ්‍ය මීඩියා වලින් බය කරන ඒවාට ගොඩක් බය වෙන්න යන්න අවශ්‍යත් නැහැ. නමුත් ඉතින් යම් අවදානමක් තියෙනවා කියන එක කල්ැතුව දැනගන්න එක හොඳයි. මොකද වැසි අවසන් වීමක් නැහැ. ඒකට හේතුව අවසන් වීමක් නැහැ. මොකද ඊශාන දිග මෝසම් නැවත දිවයින හරහා ස්ථාපිත වීමක් සිදු වෙන හින්දා. ඉතින් මේ ගැන මේ දින කීපේ ඔය වගේ මතක තියාගන්න ලොකු අනතුරක් හෝ ආපදාවක් කරන කලින් දැනුම් දීමක් දෙන්න. දැනට තියෙන තත්ත්වය ඔය ආකාරය තමයි හැමෝම පරිස්සම් වෙන්න ලොකු ව්‍යසනයක්. ඉතින් ජීවිත තමයි ඔක්කොටම වඩා වටින්නේ. කාටවත් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දැනුවත් වීමත් කරන්නේ ඔබගේ යහපතට කවුරු හරි කමන්නේ ජීවිතයක් යහපත් වෙනවා නම් කියන දකින්න තමයි හොඳයි. ස්තුතියි. තෙරුවන් සරණයි.